හරි අදත් අපි Mind of a Trader YouTube channel එකත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වර්ෂයේදී මොන වගේ තත්ත්වයක්ද අපිට අපේක්ෂා කරන්න පුළුවන් කියන කාරණය. ඉතින් ඒකත් එක්ක විශේෂයෙන් 2025 වර්ෂයේදී all share price index එක පැත්තෙන් 142කට කිට්ටුව ආසන්න වර්ධනයක් අපි දැක්කා. ඉතින් අපිට බොහෝමයක් shares ගත්තොත් ඒවා 42 ඉක්මවා ගියපු අර කියන්නේ ASI එකේ ජෙනරලි අපිට තියෙන 142 ඉක්මවා ගියපු සමහරක් ඒවා 100%ටත් එහා ගියපු රිටර්න්ස් අපිට දකින්න ලැබුණා. ඉතින් ඒ නිසා 2026 කොයි වගේ තැනකද තියෙන්නේ 2026 අපේ පෞද්ගලිකව අපේ පර්සනලි මොන වගේ දේවල්ද අපි අපේක්ෂා කරන්න කියන එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි කාරණා පහක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ස්ටොක් මාකට් එක පැත්තෙන් කොළඹ කොටස් වෙළඳපොළ පැත්තෙන් මොන වගේ දේවල්ද 2026 දී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන කාරණේ. එතකොට මේකේ පළවෙනිම කාරණේ තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 දෙසැම්බර් වෙද්දී ඒ කියන්නේ 2026 වර්ෂයේ අවසාන වෙද්දී අපි බලාපොරොත්තු වෙනවා ඉන්ඩෙක්ස් එක 30000 සීමාවට ළඟා වෙයි කියන එක. ඒ කියන්නේ all share price index එක 30000 සීමාවට ළඟා වෙයි කියන එක. මේකට ප්‍රධාන කරුණු කීපයක්ම තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් ලංකාවේ කොළඹ කොටස් වෙළඳපොලේ මේ වෙද්දී අතිශය හොඳ බයින් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. විශේෂයෙන්ම හොඳ අන්ඩර් වැලියු මට්ටමක් තියෙනවා. ඉතින් ඒ නිසා අනිකුත් කොටස් වෙළඳපොළවල් රීජනල් කොටස් වෙළඳපොළවල් එක්ක සංසන්දනය කරද්දී වුණත් අපිට බලා ගන්න පුළුවන් හොඳ අන්ඩර් වැලියු ලෙවල් එක තමයි කොළඹ කොටස් වෙළඳපොළ තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම 2025 වර්ෂයේදී අපි දැක්ක බුල් රන්ස් දෙකක්. බුල් රන්ස් දෙකක් කියන්නේ ඇත්තටම 2024 පටන් ගත්ත එක බුල් රන් එකක් ඉවර වුණේ 2025 මාර්තු වලින්. ඊට පස්සේ තවත් එකක් අපි දැක්කා අප්‍රේල් වලින් පස්සේ මැයි වගේ පටන් ගත්තා. ඒක අපි දැක්ක අවසන් වෙනවා නොවැම්බර් වගේ කිට්ටු වෙලා නොවැම්බර් දෙසැම්බර් වගේ අතර කාලෙදී. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම මේජර් බුල් රන් එකක් 2026 දී සමහරක් විට දෙවෙනි බුල් රන් එකේ මුල ආරම්භයකුත් අපිට දෙසැම්බර් වගේ 2026 අග වෙද්දී අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. කොහොම නමුත් අනිවාර්යයෙන්ම එක බුල් රන් එකක් අපි එක්ස්පෙක්ට් කරනවා 2026 වර්ෂයට මේජර් බුල් රන් එකක්. ඉතින් ඒ නිසා ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඉන්ඩෙක්ස් එක 29000 30000 කියන රේන්ජ් එක ඇතුලේ නතර වේවි 2026 වර්ෂයේදී කියන කාරණය විශේෂයෙන් අපි 30000 කියන ටාගට් එක අපි අපේ තියෙනවා. නමුත් 29000 30000 අතර ටාගට් එකක් බොහෝ විට 30000 අපි විශ්වාස කරනවා SI එක 2026 අවසාන වෙද්දී ඒ කියන රේන්ජ් එකට අවසාන වෙද්දී කියන එකෙන් අදහස් කරන්නේ 2026 දෙසැම්බර් වෙද්දී 30000න් 23000 ඒ වගේ රේන්ජ් එකට බොහෝ විට SI එක අප්‍රෝච් කරලා තියෙවි කියන කාරණය කෙනෙක්ට කියන්න පුළුවන් 30000 නෙමෙයි ඔක 40000ට 50000ටත් යනවා කියලා. නමුත් අපි රියලිස්ටික් වෙන්න ඕනේ. කොටස් වෙළඳපොළවල් වැඩ කරන විදිහක් තියෙනවා. ඒවල කරෙක්ෂන්ස් එනවා. ඉතින් ඒවත් එක්ක මැක්‍රෝ ඉකොනොමික් ෆැක්ටර්ස් අපි බලන්න ඕනේ මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ. IMF එක කොයි වගේද බලපෑම් කරන්න පුළුවන්. විශේෂයෙන් සුලි කුණාටුව අපි මොන දුන්නා ඒ වගේ අපිට ඇති වෙන්න පුළුවන් බලපෑම. ඒ වගේම ඉදිරියේදී වෙන්න පුළුවන් මොනවා හරි තියෙනවා නම් ගැටලුකාරී තත්ත්වයන් ඒවා. ඉතින් ඒ වගේ මැක්‍රෝ ඉකොනොමික් ෆැක්ටර්ස් අපි බලන්න ඕනේ. ඊට අමතරව ඒ කියන සාධකත් එක්ක එකතු කරලා සංසන්දනය කරලා තමයි අපි ඒක ප්‍රකාශය කරන්න වෙන්නේ. ඉතින් ඒ නිසා සියලු සාධකත් එක්ක පහුගිය ඩේටාස් බැලුවත් අපිට පේනවා පහුගිය අවුරුදු 5ෙම 2022 ඇරෙන්න අනිකුත් අවුරුදු කියන්නේ 2021 ඉඳන් 2023 24 සහ 25 කියන අවුරුදු තුනේම 140කට කිට්ටු වෙන්න 30 40 වගේ රේන්ජ් එක ඇතුලේ ගොඩක් වෙලාවට අපිට රිටර්න්ස් හම්බෙලා තියෙනවා. විශේෂයෙන් 24 25 කියන අවුරුදු දෙකේම 140 පන්නලා ASI එක ග්‍රෝ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ඒ හා සමාන growth එකක් expect කරන්න පුළුවන් 2026 වර්ෂයට. හැබැයි මතක තියාගන්න ඕනේ දැන් අනික් කාරණේ තමයි දැන් මේජර් බුල් රන් එකකද අපි ඉන්නේ කියන කාරණේ තියෙනවා. මොකද ගොඩක් අය අපි දැක්කා ගොඩක් කතා කරනවා දැන් අපි ඉන්නේ බුල් රන් එකක. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ මේ ලොකු ලාජ් මේකක් අපි පටන් අරන් තියෙන්නේ මේක කෙලින්ම 30000ට යනවා වගේ කතා ඉතින් අපි දැක්කා. හැබැයි අපි කලින් වීඩියෝ එකෙත් කිව්ව කාරණේ අපි තාමත් අපි එතන ඉන්නවා. මොකද අපි විශ්වාස කරන්නේ නැහැ මේ ඉන්ඩෙක්ස් එක කරෙක්ෂන් එක
මේ අවස්ථාවේදී SI එක 30ටයි කියන එක යම්කිසි පුල් බැක් එකක් අනිවාර්යයෙන්ම වෙන්න ඕනේ. තව දුරටත් අපිට අනුව ඒක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒක දකින්න විදිහ කෙනෙක්ට කියන්න පුළුවන්. ඒක දැන් කෙලින්ම 30ට යන්නේ කියන කාරණේ. හැබැයි අපි විශ්වාස කරන්නේ නැහැ ඒක එකපාර 30කට යයි කියන එක. අපි විශ්වාස කරන්නේ 2026 අග වෙද්දි මේක ඉන්ඩෙක්ස් එක 30 තියේවි කියන කාරණේ 30ට රීච් වේවි කියන කාරණේ අපි විශ්වාස කරනවා. මේජර් බුල් රන් එකක් අපි එක්ස්පෙක්ට් කරනවා 2026 දී. සමහරක් විට දෙවෙනි බුල් රන් එකේ ආරම්භයකුත් අපිට සමහරක් විට නොවැම්බර් දෙසැම්බර් වෙදි 2026 දී බලා ගන්න පුළුවන් වේවි. හැබැයි ඒක හරියටම ෂුවර් කරන්න බෑ. නමුත් කොහොමත් අපිට හැමදේම හරියටම ෂුවර් කරන්න බෑ. හැබැයි අපි අපේ ඇනලිසිස් එක්ක අපි විශ්වාස කරන දේ මේජර් බුල් රන් එකක් අපි එක්ස්පෙක්ට් කරනවා 2026 දී. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඉන්ඩෙක්ස් එක 30ට යයි කියලා. ඒ වගේම දැන් විශේෂයෙන්ම monthly RSI එක ගත්තොත් මේ වෙද්දි 82 කියන රේන්ජ් එකේ තියෙන්නේ. ඉතින් මොකද පහුගිය දවස්වල ලොකුවට ග්‍රීන් කැන්ඩල්ස් වෙදිච්ච ඒකත් එක්ක පහුගිය අර පල්ලෙහාට වැටලා තිබිච්ච එක ආපහු උඩට දෙසැම්බර් මාසේ ආවා. ඒකත් එක්ක දැන් monthly RSI එක ආපහු 82.09 තමයි තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට මට පර්සනලි අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි පුල් බැක් එකක් තවදුරටත් ඉන්ඩෙක්ස් එක පල්ලෙහාට ඒමක්. එතනින් පස්සේ තමයි අපි ඔය කියන SI එක නැවත උඩට ගමන් කරලා 30000 දක්වා යන බුල් රන් එකක් මම එක්ස්පෙක්ට් කරන්නේ පර්සනලි. එක එක්කෙනාගේ මතයන්. ඉතින් එක එක්කෙනාට අනන්‍යයි. ඉතින් මම පෞද්ගලිකව මම විශ්වාස කරනවා SI එක 30000ට යනවා. හැබැයි මේ 30000ට යන ගමන පටන් ගන්න දැම්ම නෙමෙයි. මේ 30000ට යන ගමන පටන් ගන්න කලින් තවත් පුල් බැක් එකක් පල්ලෙහාට එන්න ඕනේ. මොකද monthly RSI එක 82 තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරන්නේ නැහැ තවත් 30000ට යන ගමනේ 30000ට යන ගමනේ ඒ 30000ට යන්න තරම් තවත් 8000ක් විතර පොයින්ට්ස් උඩට යන්න තරම් monthly RSI එකේ ඉඩ තියෙනවා කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා යම් පුල් බැක් එකක් වෙන්න ඕනේ. ඒ පුල් බැක් එක වුණාට පස්සේ තවත් පල්ලෙහාට ඕක ආවට පස්සේ එතනින් ඊළඟ බුල් රන් එක පටන් ගනීවි 30000ට යන ගමනේදී. කොහොම නමුත් ඉතින් ඒකත් එක්ක අපි විශ්වාස කරනවා කොහොමත් ඒ සයි එක 30000 කියන රේන්ජ් එකට අප්‍රෝච් කරાવી 2026 වර්ෂය ඇතුළතදී කියන එක සහ බුල් රන් එකක් තියේවි කියන එක මේජර් බුල් රන් එකක් අපි එක්ස්පෙක්ට් කරනවා. ඉතින් ඒකත් එක්ක විශේෂයෙන් මොකද ලංකාවේ ඇත්තටම ෆන්ඩමෙන්ටල්ස් ඉතාම හොඳ තත්ත්වයක තියෙන්නේ. මොන කුණාටු ආවත් පොලිටිකල් ස්ටැබිලිටි එක විශේෂයෙන් දේශපාලන ස්ථාවරත්වයක් තියෙනවා. මොන දේශපාලන පක්ෂයට අයිති වුණත් මොන මතය දැරුවත් ඒක පිළිගන්න ඕනේ. දේශපාලන ස්ථාවරත්වයක් මේ වෙද්දි තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඉන්වෙස්ටර්ස්ලට ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අනිවාර්යයෙන්ම ඒ සයි එක 30000ට යන්න හැකියාවක් තියෙනවා කියන එක අපි විශ්වාස කරනවා. හැබැයි මතක තියාගන්න ඕනේ දැන් 2024 25 කියන්නේ 2022 23 වගේ කාලවලදී මාකට් එක පහු බැස්සා. ඉතින් ඒ 22 23 පහු බැසීමේ ප්‍රතිඵලයක් විදිහට ඒක මාකට් එක උඩට එන්න රිකවරි ස්ටේජ් එකක් තමයි 24 25 කියන එක මතක තියාගන්න ඕනේ. ඉතින් ඒ රිකවරි ස්ටේජ් එකේදී අර ඉතා විශාල වශයෙන් අපිට රිටර්න්ස් පෙන්වන්න පුළුවන් කම්පැනි වල උනත් බැංකින් ෂෙයාර්ස් වල උනත් හොඳ විශාල වශයෙන් ඉන්කම්ස් පෙන්වන්න පුළුවන් අවුරුදු දෙකක් තමයි 24 25 තිබුණේ. මොකද 22 23 තිබිච්ච ගැටලුකාරී තත්ත්වයක් එක්ක. හැබැයි දැන් 26 දී අපිට අර මොඩරේට් ග්‍රෝත් එකක් අපිට අපි එක්ස්පෙක්ට් කරනවා කම්පැනිස් වල බැංක් ෂෙයාර්ස් වල උනත් සාමාන්‍යයෙන් හොඳ රිටර්න් එකක් එක්ස්පෙක්ට් කරනවා. හැබැයි අර 24 25 පෙන්නපු තරම් එක්සෙප්ෂනල් ග්‍රෝත් එකක් මං හිතන්නේ ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. මොකද රීසනබල් වෙන්න ඕනේ අපි රීසනබලි අපි කල්පනා කරලා බැලුවොත් තාර්කිකව 2024 25 රේන්ජ් එකේ ඒගොල්ලෝ ගොඩක් කම්පැනිස් ප්‍රොෆිට් පෙන්නුවේ එක්සෙප්ෂනලි පෙන්වනවා. මං කියන්නේ සාමාන්‍ය ප්‍රොෆිට් එක නෙමෙයි එක්සෙප්ෂනලි විශාල වශයෙන් පෙන්වනවා. ඒ විශාල වශයෙන් පෙන්වන්න උන්ට හේතුනේ මොකද? ප්‍රධාන වශයෙන්ම අර 2023 22 කාලවල වල ඇතිවෙච්ච ගැටලුකාරී තත්ත්වයන් ඒව රිකවරි ස්ටේජ් එක තමයි ලංකාව හිටියේ. ඉතින් රිකවරි ස්ටේජ් එකේදී කොහොමත් අර රිකවර් වෙමින් හොඳ ග්‍රෝත් එකක් පෙන්වීමේ හැකියාවක් තියෙනවා. එක්සෙප්ෂනල් ග්‍රෝත් එකක්. හැබැයි අපි දැන් ග්‍රෝත් එක ස්ටෙඩි වෙලා තියෙන. කියන්නේ මොඩරේට් වෙලා හරි ඒක ලස්සනට පවත්වා ගැනීමක් තමයි කරන්න ඕනේ. ඒ නිසා ගොඩක් කම්පැනිස් වල අර එක්සෙප්ෂනල් ග්‍රෝත් එකක් පෙන්වන්න බැරි වෙයි. හැබැයි මොඩරේට් ග්‍රෝත් එකක් එක දිගටම මේ හොඳ ප්‍රොෆිට් එකක් දිගටම පෙන්න ගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒකත් එක්ක අපි රියලිස්ටික් වෙලා කල්පනා කරොත් ASI එක 2026 වර්ෂයේ 30ට අප්‍රෝච් කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම අපි තාමත් කෙනෙක්ට කියන්න පුළුවන් දැන් ග්‍රීන් කැන්ඩල්ස් හොඳටම වැදිලා තියෙන්නේ. ඔයා කිව්ව එක බොරු කියලා. හැබැයි ඉතින් තාමත් අපි අපේ ඇනලිසිස් එකේ ට්‍රස්ට් කරලා අපි තාමත් ඉන්නවා. අපි තාමත් කියන්නේ යම් පුල් බැක් එකක් එන්න ඕනේ. ඒ පුල් බැක් එකෙන් පස්සේ පල්ලෙහාට ඇවිල්ලා තමයි අර 30000ට යන ගමන පටන් ගන්න කියන එක තැන තමයි අපි තාමත් ඉන්නේ. ඒක
පිළිගන්න නොපිළිගන්න එක ඒක ඔබට අදාළ කාරණයක්. මොකද මේකේ රෙකමෙන්ඩේෂන්ස් නෙමෙයි දෙන්නේ. අපි තාක්ෂණිකව ඒක විශ්ලේෂණය කරන එක විතරයි කරන්නේ. ඉතින් SI එක මන්ත්ලි chart එකේ තියෙන තැනත් එක්ක අපි මට පෞද්ගලිකව විශ්වාස කරන්න බෑ 30ට යන ගමන මේ වෙද්දි දැන් පටන්ගෙන කෙලින්ම 30ට යනවායි කියන එක. මොකද අනිවාර්යෙන් RSI එක කූල් ඩවුන් වෙන්න ඕනේ. මන්ත්ලි RSI එක ඩේලි සහ අවර්ලි RSI කූල් ඩවුන් වෙලා තියෙනවා. මන්ත්ලි RSI එක 82 තියෙනවා. ඉතින් ඒකත් එක්ක අනිවාර්යෙන් තව ටිකක් පල්ලෙහාට ඇවිල්ලා තමයි අනිවාර්යෙන් එක ඊළඟ එක උඩට යන්න ඕනේ. ඉතින් ඒකත් එක්කම අපි තවත් කාරණයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි විශේෂයෙන්ම මේ එනර්ජි සෙක්ටර් එක සහ මේ කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක විශේෂයෙන් අපි කලිනුත් මේක කියලා තියෙනවා 2024 වර්ෂයේ ඔක්තෝබර් නොවැම්බර් වගේ පටන් ගත්ත බුල් රන් එක. ඒ බුල් රන් එක දිගටම ගිහිල්ලා බැංකු ට්‍රෙන්ඩ් එකක් තමයි තිබුණේ. බැංකින් ට්‍රෙන්ඩ් එකක් තිබුණේ. බැංක්ස් ඉතා ඉහළ ගියා. හොඳ ට්‍රෙන්ඩ් එකක් තිබ්බා. ඊට පස්සේ 2025 අපි ගත්ත බුල් රන් එක මැයි ජූනි වගේ පටන් ගත්ත බුල් රන් එක. ওই බුල් රන් එක ගොඩක් non banking financial institutions තමයි ගියේ. NBFI sector එකේ institutions. ඉතින් ඒක ලොකුවටම ගියා. ඉතින් අර 2024 බුල් රන් එකේ බැංකු ගියාට 2025 බුල් රන් එකේ බැංකු අර තරම් ගියේ නැහැ. කියන්නේ මම කියන්නේ ඕනම ෂෙයා එකක් බුල් රන් එක උඩට යනවා. ගොඩක් ෂෙයා 99%ක්ම මම කියන්නේ බැංකුත් උඩට ගියා. හැබැයි NBFI රැලි එකක් තමයි තිබුණේ. අර ෆයිනෑන්ෂියල් ඉන්ස්ටිටියුෂන්ස් වල රැලි එකක් තිබුණේ බැංකු නොවන. ඉතින් බැංකුත් යම් ප්‍රමාණයකට ඉහළ ගියා. ඉතින් 2024ට සාපේක්ෂව 2025 බැංකු ඉහළ යෑම අඩුයි. ඉතින් ඒකත් එක්ක ඉතින් දැන් 2024 බැංකින් රැලි එකක් තිබ්බා. 2025 NBFI සෙක්ටර් එකේ රැලි එකක් තිබ්බා. ඒකත් එක්ක අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් දැන් මොන වගේ සෙක්ටර්ස්ද ඊළඟ රැලි එක මේ රැලි එක 30000ට යන රැලි එක මොන වගේ තැනකින්ද පටන් ගන්න මොන වගේ එකක්ද අපිට දකින්න පුළුවන් කියලා. ඉතින් අපි බොහෝ විට විශ්වාස කරන්නේ කන්ස්ට්‍රක්ෂන් සහ රිනියුවබල් එනර්ජි කියන සෙක්ටර්ස් වලින් මේ රන් එක ඇති වේවි කියන එක. විශේෂයෙන් කන්ස්ට්‍රක්ෂන් රිලේටඩ් කම්පැනිස් වල. මොකද දැන් ලංකාවේ ඇති වෙච්ච තත්ත්වෙත් එක්ක නැවත ගොඩනැගීම් කටයුතු සිද්ධ කරන ඒ වගේම ප්‍රොජෙක්ට්ස් නැවත පටන් ගැනීමක් සිද්ධ වෙනවා. හැමදාම අපිට නිකන් ඉන්න බෑ. ඉතින් කියන්නේ අනිවාර්යෙන් කම්පැනිස් වල ප්‍රොජෙක්ට්ස් පටන් ගන්නවා, ඒවා බිල්ඩ් අප් කරනවා. ඉතින් ඒවත් එක්ක ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් වැඩි දියුණු කිරීම සිද්ධ වෙනවා. ඒවත් එක්ක අනිවාර්යෙන්ම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කන්ස්ට්‍රක්ෂන්ස් රිලේටඩ් කම්පැනිස් වල හොඳ growth එකක්, හොඳ රැලි එකක්. ඒ වගේම රිනියුවබල් එනර්ජි අපි ටිකක් අවධානයෙන් ඉන්න ඕනේ. මොකද බොහෝ විට රිනියුවබල් එනර්ජි විශේෂයෙන් දැක්වා මම හිතන්නේ මේ ළඟදිත් කතා කරලා තිබුණා සෝලා හැම ගොඩක් පාවිච්චියට ගන්නවා. ඒ කම්පැනිස් වලට ලොකු වට හැකියාවක් තියෙනවා ඒ තමන්ගේ මේක පෙන්වන්න. ඉතින් ඒකත් එක්ක රිනියුවබල් එනර්ජි කම්පැනිස් උත් පැත්තකින් තියාගෙන බලන් ඉන්න ඕනේ. ගොඩක් වෙලාවට මේ රැලි එක බොහෝ විට පාර්ට් එකක් හොඳ පාර්ට් එකක් ප්ලේ කරන්න ඉඩ තියෙනවා. ඉතින් බොහෝ විට කන්ස්ට්‍රක්ෂන්ස් රිලේටඩ් රැලි එකක් විශේෂයෙන් ඒ වගේම මේ කන්ස්ට්‍රක්ෂන් එකට අමතරව රිනියුවබල් එනර්ජි කියන සෙක්ටර් එක මේ කියන ආයතන මේ දෙකේ රැලි එකක් අපි එක්ස්පෙක්ට් කරනවා. මේ පාර බැංකින් සහ NBFI සෙක්ටර් එකට මේ වෙද්දි රැලිස් දෙකක් බුල් රන්ස් දෙකක් කට ලොකු කන්ට්‍රිබියුෂන් එකක් දුන්නා පහුගිය බුල් රන් දෙකේදීම. ඉතින් තුන්වෙනි බුල් රන් එක දැන් 30000ට යන ගමනේ අපි විශ්වාස කරනවා මේ රිනියුවබල් එනර්ජි සහ කන්ස්ට්‍රක්ෂන්ස් රිලේටඩ් කම්පැනිස් කියන ඒවා හොඳ රැලි එකට ලොකු කන්ට්‍රිබියුෂන් එකක් දේවි. අර 2024 බැංක්ස් දුන්නා වගේම 2025 NBFI වල ෆයිනෑන්ස් ඉන්ස්ටිටියුෂන්ස් දුන්නා වගේම අපි විශ්වාස කරනවා 2026 දී 30000ට යන බුල් රන් එකේදී මේ රිනියුවබල් එනර්ජි සහ කන්ස්ට්‍රක්ෂන් රිලේටඩ් කම්පැනිස් වලින් ලොකු කන්ට්‍රිබියුෂන් එකක් එයි කියලා. ඉතින් ඕක තමයි ඊළඟට අපි කතා කරන දේ. ඉතින් බොහෝ විට 2026 දී අපි ඕක එක්ස්පෙක්ට් කරනවා. ඊළඟට අපි අපේක්ෂා කරන දේ තමයි තුන්වෙනි කාරණාව තමයි ෆොරින් ඉන්ෆ්ලෝස්. ඒ කියන්නේ ෆොරිනර්ස්ලාගෙන් කොහොමද මේකට දායකත්වය එන්නේ කියන එක කොළඹ කොටස් වෙළඳපොළට විශේෂයෙන් මේ වෙද්දී ඔයගොල්ලෝ year to year ගත්තොත් ඇත්තටම නෙගටිව් වැලියු එකක් තමයි තියෙන්නේ net foreign inflow එක. ඒ කියන්නේ outflow එකක් තමයි මේ වෙද්දී තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට කියන්නේ ඇත්තට මේක සාධාරණයි. මොකද බුල් රන්ස් තිබුණේ දිගටම. ඉතින් බුලිෂ් තත්ත්වයක් තිබ්බ නිසා දිගටම බුල් රන් දෙකක් එක දිගටම ගියපු නිසා ඉතින් ෆොරින් අවුට්ෆ්ලෝ එකක් එන එක සාධාරණයි. මොකද අපිට එක්ස්පෙක්ට් කරන්නත් පුළුවන් ඒක. මොකද බුලිෂ් වෙද්දි සාමාන්‍යයෙන් ෆොරිනර්ස්ලා විකුණනවා. ඒකලා ආයෙ බෑරිෂ් වුණාම තමයි ඒගොල්ලෝ ඒක ගන්නෙ. මොකද අඩුවට අරගෙන වැඩිට විකුණන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ නිසා අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට 2026 මැද වගේ වෙද්දි ෆොරින් අවුට්ෆ්ලෝ එක
අඩු කරලා ඉන්ෆ්ලෝ එක ආපහු වැඩි වෙයි. ඒ කියන්නේ ෆොරිනර්ස්ලාගේ ඉන්වෙස්ට්මන්ට්ස් වැඩි වෙයි කියන එක අපිට අපේක්ෂා කරන්න පුළුවන් 2026 මැද හෝ ඊට කිට්ටුව වගේ අප්‍රේල් මැයි ජූනි වගේ වෙද්දි බොහෝ විට අපිට අපේක්ෂා කරන්න පුළුවන්. අපි ඒක එක්ස්පෙක්ට් කරනවා. මොකද ෆොරින් අවුට්ෆ්ලෝ එකක් තමයි මේ වෙද්දි තියෙන්නේ. නෙගටිව් යන්නේ ඉන්ෆ්ලෝ එකක් නැහැ. රින අගයක තමයි තියෙන්නේ. ෆොරිනර්ස්ලා ගොඩක් විකුණලා තමයි තියෙන්නේ ගන්නවට වඩා. ඉතින් ඒකත් එක්ක අපි විශ්වාස කරනවා නැවත ෆොරින් ඉන්ෆ්ලෝ එකකට ඒවි. ඒක 2026 අප්‍රේල් මැයි වගේ වෙද්දි බොහෝ විට ඒක සෙටල් වෙලා ඉන්ෆ්ලෝ එකක් පොසිටිව් මට්ටමකට අපිට ගන්න පුළුවන් වෙයි. ෆොරිනර්ස්ලා නැවත ඉන්වෙස්ට්මන්ට්ස් වලට ඒවි කියන එක අපි විශ්වාස කරනවා. එතකොට ඒක හැම තියාගෙන ඊළඟට අපි කතා කරන හතරවෙනි කාරණාව 2026 දී අපි එක්ස්පෙක්ට් කරන විශේෂයෙන්ම අපි මාකට් කැපිටලයිසේෂන් එක අපි විශ්වාස කරනවා ට්‍රිලියන 10ක් දක්වා එන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් මොකද මේ SI එක ගේන් එකක් ගද්දි දිගට ඒන එකත් එක්ක අපි විශ්වාස කරනවා ට්‍රිලියන 10 ලිමිට් එකට අපිට මේ කොළඹ කොටස් වෙළඳ පොලේ කැපිටලයිසේෂන් එක මාකට් කැපිටලයිසේෂන් එක රඳවා ගන්න පුළුවන් වේවි කියන කාරණය 2026 වර්ෂය ඇතුළතදී මේ වෙද්දී තියෙන තත්ත්වෙත් එක්ක. ඒ වගේම අවසාන වශයෙන් කියන්න ඕනේ කාරණේ තමයි පස්වෙනි කාරණය අපි කතා කරන්න බලාපොරොත්තු වෙන 2026 දී අපි බලාපොරොත්තු වෙන කාරණය තමයි රිටේල් ට්‍රේඩර්ස්ලාගේ වර්ධනය. ඒ කියන්නේ රිටේල් ට්‍රේඩර්ස්ලා කියන්නේ මේ HNW ලා නෙමෙයි. කියන්නේ හයි නෙට්වර්ත් ඉන්වෙස්ටර්ස්ලා නැතුව සාමාන්‍යයෙන් අපි ගත්තොත් සුළු ප්‍රමාණයන් වලින් සුළු කියන්නේ සාමාන්‍ය මට්ටමකින් ඉන්වෙස්ට් කරන ඉන්වෙස්ටර්ලා මේ රිටේල් ට්‍රේඩර්ස්ලාගේ රිටේල් ඉන්වෙස්ටර්ස්ලාගේ ඇට්‍රැක්ෂන් එක ලොකුවට ASI එකට අපි බලාපොරොත්තු වෙනවා. මොකද කොටස් වෙළඳ පොළ ගැන දැන් ගොඩක් දැනුවත් වෙලා තියෙනවා. ඒ වගේම ලොකුවට එඩියුකේෂනල් ප්‍රෝග්‍රෑම්ස් යනවා. ඉතින් ඒකත් එක්ක අර තියෙන පොපියුලාරිටි එකත් එක්ක බොහෝ විට මේ ASI එක ඇතිවන වර්ධනයත් එක්ක කොළඹ කොටස් වෙළඳ පොළ කරා ගොඩාක් රිටේල් ට්‍රේඩර්ස්ලා එන්න බලපානවා. අපි ඒක වෙනම වීඩියෝ එකකින් වෙනමම කතා කරන්න මම බලාපොරොත්තු වෙන නිසා ලොකුවට ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. නමුත් රිටේල් ට්‍රේඩර්ස්ලාගේ ඉන්ෆ්ලුවන්ස් එක දැඩිව තියෙනවා මේ වෙද්දි. මොකද මීට අවුරුදු ගානකට කලින් ඇත්තටම රිටේල් ට්‍රේඩර්ස්ලාට වඩා හිටියේ ඉන්වෙස්ටර්ස් මේ ලොකු මුදල් දාලා ඉන්වෙස්ට් කරන ඉන්ස්ටිටියුෂන්ස් ලෙවල් එකේ කට්ටිය. නමුත් අද වෙද්දි ඉන්ස්ටිටියුෂන්ස් වලටත් අභියෝගයක් වෙන්න රිටේල් ට්‍රේඩර්ස්ලා ඇවිල්ලා තියෙනවා. රිටේල් ඉන්වෙස්ටර්ස්ලා ඇවිත් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් තවත් විශාල රිටේල් ඉන්වෙස්ටර්ස්ලා ප්‍රමාණයක් මේකට ජොයින් වේවි කොළඹ කොටස් වෙළඳ පොළට මේ 2026 වර්ෂයේදී කියන එක. විශේෂයෙන් 2024 5 කාලේදී ලොකු ප්‍රමාණයක් මේකට ජොයින් වුණා 2026ත්. ඒ නිසා අපි එක්ස්පෙක්ට් කරනවා යම් තරමක හොඳ රිටේල් ට්‍රේඩර්ස්ලා රිටේල් ඉන්වෙස්ටර්ස්ලා ප්‍රමාණයක් මේකට කොළඹ කොටස් වෙළඳ පොළට එයි. ඒකත් එක්ක ඒ SI එක හොඳ ලෙවල් එකකට යයි කියන කාරණේ. ඉතින් ඕකත් එක්ක ඔය කියන කාරණා පහ අපි 2026 දී බලාපොරොත්තු වෙනවා. ඉතින් 2026 දී අපි එක්ස්පෙක්ට් කරනවා SI එක 30000ට යාවි 30000 අප්‍රෝච් කරાવી කියන එක. මොඩරේට් growth එකක් කම්පැනිස් පෙන්නාවි. ස්ටිල් ප්‍රොෆිට්. ඒ කියන්නේ ප්‍රොෆිට් එක තමයි තාමත් තියෙන්නේ. කම්පැනි සේවා පෙන්නාවේ නෙගටිව් වෙන එකක් නැහැ. කොහොමත් හොඳ ෆන්ඩමෙන්ටල්ස් අත් එක තියෙන නිසා. හැබැයි අපි රීසනබල් ෆුල් බෑක් එකක් අපි එක්ස්පෙක්ට් කරනවා. තාමත් ගොඩක් මේ වෙද්දි කොහොමත් ප්‍රොමෝට් වෙන්නේ බුලිෂ් කියන එක තමයි. ඒක අපිට පේනවනේ හැමෝම 30000 ගැන කතා කරන්නේ. අපි 30000 කියන්නේ හැබැයි පොඩි මාකට් ඩ්‍රොප් එකකට පස්සේ. තාමත් අපි විශ්වාස කරනවා තාමත් මේක යම් තාක් දුරට ඩවුන් වෙන්න ඕනේ 30000 බුල් රන් එක පටන් ගන්න කලින්. මේක 30000 බුල් රන් එක කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද පොයින්ට්ස් 8000ක් දක්වා තවත් උඩට යන්න තරම් monthly RSI එක රඳවා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේ තියෙන තත්ත්වෙත් එක්ක අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක ඉතින් 82යි ඒක කූල් ඩවුන් වෙන්න ඕනේ. ඒක කූල් ඩවුන් වෙන්න ඕනේ. ඒක තවත් මේ කූල් ඩවුන් වුණාට පස්සේ තමයි ඒ ලෙවල් එක ඒ 30000ට යන බුල් රන් එක අපි එක්ස්පෙක්ට් කරන්නේ. ඉතින් ඒකත් එක්ක අපි බලන් ඉමු SI එක කොහොමද perform කරන්නේ කොළඹ කොටස් වෙළඳ පොළ 2026 කොහොමද perform කරන්නේ කියන එක. කොහොම නමුත් බුලිෂ් හොඳ ෆන්ඩමෙන්ටල් හොඳ බුලිෂ් සිනාරියෝ එකක් අපි 2026 දිත් හොඳ රිටර්න් එකක් ගන්න අපි බලාපොරොත්තු වෙනවා.